පළවෙනි ගාන. ඉස්සරවම භාග ගානක් ගත්තාම හොඳට කියවන්න. කියවලා ඒකේ කියලා තියෙන දේ තේරුම් ගන්න ඕනේ. හරි, බලන්න. A සහ B යනු ධාරිතා සමාන භාජන දෙකකි. A සහ B යනු ධාරිතා සමාන භාජන දෙකකි. A භාජනයේ 7න් 5ක ප්‍රමාණයක් ජලය පිරී ඇති අතර B භාජනයේ හිස්ය. හරි. එහෙනම් ඉස්සරවම A සහ B භාජන. A සහ B භාජන කිව්වහම A භාජනය සහ B භාජනය සමාන ධාරිතා තියෙන භාජන දෙකක්. A භාජනය සහ B භාජනය සමාන ධාරිතා තියෙන භාජන දෙකක්ලු. එතකොට මේක A භාජනය මේක B භාජනය කියලා ගන්නවා. A භාජනයයි B භාජනයයි කියලා ගන්නවා. හරි බලගන්න. මේක A භාජනය මේක B භාජනය කියලා ගන්නවා. A හා B භාජන සමාන ධාරිතා සහිත භාජන දෙකකි. ඒ කියන්නේ ධාරිතාවය සමානයි. මේකේ මිලිලීටර 100යි නම් B කෙත් මිලිලීටර 100යි. මේකේ 200යි නම් මේකෙත් 200යි. ඔය විදිහට සමාන ධාරිතා තියෙන භාජන තියෙන්න කියනවා. ඊට පස්සේ කියනවා A භාජනයේ 7න් 5ක ප්‍රමාණයක් ජලය පිරී ඇත. බලාගන්න මෙන්න මේ A කියන භාජනය සමාන කොටස් 7කට බෙදුවොත් එහෙම A කියන භාජනය සමාන කොටස් කියලා බෙදන්නේ 7කට බෙදුවොත් එහෙම A කියන භාජනය සමාන කොටස් 7කට බෙදුවොත් කොටස් 5ක් වෙනකම් 1යි 2යි 3යි 4යි 5යි වෙනකම් යට ඉඳන් කොටස් 5කට එනකම්ම ජලය පිරලා තියෙනවලු. එහෙනම් උඩ තව කොටස් දෙකක් විතර වෙන්නේ. කොටස් 7ක් වෙන්න යට 5ක් තියෙනවා ජලය පිරিলা. 7න් 5ක්ම ජලය පිරලා තියෙන්නේ. එහෙනම් ජලය පිරලා නැති කොටස් ගන්න ඇවිල්ලා 7න් 2යි. 7න් 2යි ජලය පිරලා නැති කොටස් ගන්න. මේක 7න් 5ක් ජලය පිරලා තියෙනවා. 7න් 2ක් ජලය පිරලා නැහැ. 7න් 5ක් ජලය පිරලා තියෙනවා. 7න් 2ක් ජලය පිරලා නැහැ. හරිනේ. ඊට පස්සේ දැන් කියනවා A භාජනයේ B භාජනයේ හිස්ය. B භාජනයේ හිස් කියලා කියනවා. A භාජනයේ ඇති ජලයේ ප්‍රමාණයෙන් 5න් 3ක් B භාජනයට වත් කළ විට අපිට කියනවා පළවෙනි ගාන විදිහට A භාජනයේ ඇති ජලයේ ප්‍රමාණයෙන් 5න් 3ක් A භාජනයේ ඇති ජලයේ ප්‍රමාණයෙන් දැන් හල්ලා යන මේ අහලා තියෙන ප්‍රශ්නෙම තියෙනවා. A භාජනයේ ඇති ජලයේ ප්‍රමාණයෙන් 5න් 3ක් B භාජනයට වත් කළ විට B භාජනයේ ඇති ජලයේ ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? හරි. B භාජනයේ හිස්නේ දැනට හිස්. එතකොට A භාජනයේ තියෙන ජලයේ ධාරිතාවෙන් A භාජනයේ තියෙන ජලයේ ධාරිතාවය 7න් 5යි. ඔන්න ඔය 7න් 5න් 3ක්ම 7න් 5න් 3ක්ම B භාජනයට දානවලු. එහෙනම් දැන් අපි හොයාගමු B භාජනයේ B භාජන කොච්චරක් දැම්මද කියලා. මං කිව්වා 7න් 5 ලියලා හල් නයන්න. ඕනෙම විභාග ගානක හල් නයන්නෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට හල් නයන්න වෙනකොට අපි දාගන්නවා ගුණ කිරීමේ ලකුණ. ගුණ කිරීමේ ලකුණ දාගන්නවා 5න් 3යි. ඉරෙන් උඩ ඉලක්කමකට ඉරෙන් යට ඉලක්කමක් කපන්න පුළුවන්. ගුණ කිරීමනේ තියෙන්නේ. ඒකින්ද ඉරෙන් උඩ ඉලක්කමකට ඉරෙන් යට ඉලක්කමක් කපන්න පුළුවන්. 5 වරක් 1 1යි 5 වරක් 1 1යි කියලා. දැන් සාමාන්‍ය විදිහට සුළු කරොත් එහෙම භාග සංඛ්‍යා දෙකක් ගුණ කරද්දී හරයන් වෙනම ගුණ කරනවා ලවයන් වෙනම ගුණ කරනවා. හරයන් වෙනම ගුණ කරනවා ලවයන් වෙනම ගුණ කරනවා. 7 වරක් 1 7යි 3 වරක් 1 3යි 7න් 3යි. එහෙනම්
හරි එහෙනම් A භාජනයේ ඇති ජලයේ ප්‍රමාණයෙන් B භාජනයට 5න් 3ක් දැම්මට පස්සේ 7න් 3ක් B භාජනයට ඉතුරු වෙනවා. ඒ කියන්නේ B භාජනය කොටස් 7කට බෙදුවොත් එහෙම කොටස් 3ක් යනකම්ම B භාජනයේ තියෙනවා. B භාජනය කොටස් 7කට බෙදුවොත් කොටස් 3ක්ම B භාජනයේ තියෙනවා. හරිද? එහෙනම් මෙතන B භාජනයේ ඇති ජලයේ ප්‍රමාණය භාජනයේ දායකතාවයෙන් කවර භාගයක්ද කියන එකට 7න් 3යි. කෙලින්ම 7න් 3යි කියලා උත්තරේ දාන්න පුළුවන්. B භාජනයේ කලින් කීයක්වත් තිබ්බේ නැහනේ. ඊට පස්සේ දැන් අහනවා දැන් B භාජනය සම්පූර්ණයෙන් පෙරවීම සඳහා තවත් මිලිලිටර 600ක ජලයේ ප්‍රමාණයක් අවශ්‍ය වේ. හරි. ජලය පිරලා තියෙන ගාන ගැන නෙමෙයි අපි දැන් කියන්නේ. අපිට කියන්නේ හරි. අපිට කියන්නේ ජලය පිරවීමට මිලිලිටර 600ක් යනවා කියලා. මෙතන කියනවා අපිට ජලය පිරවීම සඳහා තවත් මිලිලිටර 600ක්. ඒ කියන්නේ මෙන්න මේ කොටසට මිලිලිටර 600ක් යනවා කියලා කියනවා. මිලිලිටර 600ක් යනවා කියලා කියනවා. හරි. භාගයක් විදියට භාග සංඛ්‍යාවක් විදියට ගත්තාම මේ කොටස 7න් 3යි. ජලය පිරලා තියෙන්නේ කොටස් සම්පූර්ණ කොටස් 7කට බෙදුවොත් එහෙම කොටස් 3කට වෙනකන් ජලය පිරලා තියෙනවා. එහෙනම් ජලය පිරලා නැති කොටස කීයද? 7න් 4යි. ජලය පිරලා නැති කොටස 7න් 4යි. එහෙනම් බලා ගන්න මෙන්න මේ සමාන කොටස් 7කට බෙදුවානේ. ඔය එක කොටසක පරිමාව හොයාගන්න අපිට මිලිලිටර 600 බෙදන්න පුළුවන් 4ෙන්. මිලිලිටර 600 බෙදන්න පුළුවන් 4ෙන්. එතකොට අර සමාන කොටසක පරිමාව වෙනවා. අපෙන් අහන්නේ B භාජනයේ ධාරිතාවය කොපමණද කියලාද? B භාජනයේ ධාරිතාවය කොපමණද කියලා අහනවා. එහෙනම් ධාරිතාවය කියන්නේ මෙන්න මේ එක කොටස වගේ 7 ගුණයක් නේද? කොටස් 7ක්නේ. ඒ කියන්නේ 7 ගුණයක්. මේක සුළු කරාම වෙනවා 600 4ෙන් බෙදුවාම 150යි කියලා එනවා. 157න් ගුණ කරාම 1050යි මිලිලිටර කියලා එනවා. 1050යි මිලිලිටර කියලා එනවා. හරි නේද? 1050යි මිලිලිටර කියලා එනවා. එහෙනම් කෙලින්ම මේ උත්තරේ දෙවෙනි එකට උත්තරේ කෙලින්ම 1050යි මිලිලිටර. ඊට පස්සේ දැන් ඒ භාජනයේ ඉතිරි ජල ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා අහනවා. හරි. බලා ගන්නකො. ඒ භාජනයේ තිබ්බා 7න් 5ක්. මුළු භාජනයේම කොටස් 7කට බෙදුවොත් එහෙම කොටස් 5ක් වෙනකම්ම ඒ භාජනයේ තිබ්බා. ඊට පස්සේ ඒ භාජනයෙන් B භාජනයට දැම්මා 7න් 3ක්. කොටස් 7න් කොටස් 3ක්ම B භාජනයට දැම්මා. එහෙනම් දැන් ඒ භාජනයේ ඉතිරි ජල ධාරිතාවය හොයන්න පුළුවන්. ඒ භාජනයේ ඉතිරි ජල ධාරිතාවය හොයාගන්න පුළුවන් 7න් 5න්. ඒ භාජනයේ 7න් 5ක් තිබ්බා. ඒකෙන් 7න් 3ක් අඩු කරා නම් එනවා ඒ භාජනයේ ඉතිරි ජල ප්‍රමාණය. බලන්න මෙතන ආයේ පොදු හරය වෙනම ගන්න දෙයක් තියෙනවද? නෑ. 7 7 දෙකේම හරය 7 වෙලා. එහෙනම් පොදු හරය කීයද? 7යි. පොදු හරය හොයන්න හරය කීයෙන්වත් වැඩි කරේ නෑ. එහෙනම් 5 හරින 3 කියලා මෙතන එනවා. එහෙනම් මෙතන කීයක් එනවද උත්තරේ? 7න් 2යි. දැන් ඒ භාජනයේ 7න් 2ක් පිරලා තියෙනවා. ඒ භාජනයේ දැන් 7න් 2ක් පිරලා තියෙනවා. අලුතෙන් අපි ඒ භාජනය අඳගමුකෝ. හරි. ඒ භාජනයේ සම්පූර්ණ ඒ භාජනයම සමාන කොටස් 7කට බෙදුවොත් එහෙම කොටස් 2ක් වෙනකම්ම ජලය පිරලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා භාජන දෙකේ ජල පරිමා සමාන කිරීමට සම්පූර්ණයෙන් පිරී ඇති B භාජනයෙන් ජලය මිලිලිටර කීයක් ඒ භාජනයට වත් කළ යුතුද? භාජන දෙකේ ජලය පරිමා සමාන කිරීමට. හරි. ඉස්සරවම අපි ඒ භාජනයේ කොච්චරක් තියෙනවද කියලා හොයාගෙන ඉමු. ඒ භාජනයේ කොච්චරක් තියෙනවද කියලා හොයාගෙන ඉමු. හරි. මේ සමාන කොටස් 7ක් තිබ්බනේ. සමාන කොටස් 7 අපි මෙන්න මෙතනින් හොයාගත්තා. සමාන
එක කොටසක ධාරිතාවය. සමාන එක කොටසක ධාරිතාවය හොයාගත්තා. කීයද? 600 බෙදීම 4 කියන්නේ 150යි. 150යි. දැන් මේ වගේ කොටස් දෙකක් තියනවලු මෙන්න මේ A භාජනයේ. කොටස් දෙකක් තියනවලු. එහෙනම් මේක දෙකෙන් වැඩි කරා නම් හරි නේද? 150 දෙකක් කියන්නේ මිලිලීටර 300ක්. මිලිලීටර 300ක්. හරි. මිලිලීටර 300ක්. මෙතන එක කොටසක් ගත්තාම 600 බෙදීම 4 150යි. 150 දෙකක් කියන්නේ මිලිලීටර 300ක්. B භාජනයේ කොච්චරක් තියෙනවද කියලා බලමු. B භාජනයේ B කියන භාජනය ගත්තාම මෙන්න මෙහෙම එකක් තියෙනවා. B කියන භාජනයේ කොච්චරක් තියෙනවද? 1050ක්ම පිළලා තියෙනවා නේද? B කියන භාජනය 1050ක්ම පිළලා තියෙනවා. B කියන භාජනයේ මිලිලීටර 1050ක්ම තියෙනවා. ඒ වුණාට A කියන භාජනයේ කොච්චරක් තියෙනවද? මිලිලීටර 300යි. එහෙනම් B භාජනයෙන් A භාජනයට කොච්චරක් දාන්න ඕනේද මේ දෙකේම පරිමා සමාන වෙන්න? ඉස්සරවම 1050න් 300ක් අඩු කරලා බලමු කොච්චරක් A භාජනයට B භාජනයේ පරිමාව වැඩිද කියලා බලමු. 1050න් 300ක් අඩු කරලා බලමු. 1050න් අඩු කරන්න ඕනේ 300ක්. එතකොට එනවා 750යි කියලා. උත්තර එනවා 750යි කියලා. මිලිලීටර 750ක් ඊට වැඩිය B ගේ තියෙනවා. එහෙනම් B භාජනයෙන් A භාජනයට කොච්චරක් දාන්නවද? 750ම දැම්මොත් එහෙම මේකේ 300ක් වෙලා B භාජනයේ 300ක් වෙලා A භාජනයේ 1050ක් වෙනවා. එහෙනම් ඔය 750න් භාගයක් දැම්මනම් හරි නේද? ඔය 750න් හරියටම භාගයක් දැම්මනම් හරි. එහෙනම් කොච්චරක් දාන්න ඕනද? 750 බෙදීම 2. භාගයක් කියන්නේ දෙකෙන් බෙදනවා. 750 දෙකෙන් බෙදුවම කීයද? 4 දෙකේවා 7 දෙකෙන් බෙදුවම 3යි. එකක් ඉතුරුයි. 15 දෙකෙන් බෙදුවම 7යි. 7යි. එකක් ඉතුරුයි. 10 දෙකෙන් බෙදුවම 5යි. 375යි. එහෙනම් B භාජනයෙන් A භාජනයට මිලිලීටර 375ක් දාන්න ඕනේ. තේරුණාද? ආයෙත් මුලින්ම ගණන් චූට්ටක් බලා ගන්නකො. මේ ගණන්. ඉස්සරවම කියනවා A සහ B යනු පේනවනේ. A සහ B යනු ධාරිතා සමාන භාජන දෙකකි. A සහ B යනු ධාරිතා සමාන භාජන දෙකකි. A භාජනයේ 7න් 5ක ප්‍රමාණයක් ජලය පිරී ඇති අතර B භාජනයේ හිස්ලු. ඊට පස්සේ A භාජනයේ ඇති ජලය ප්‍රමාණයෙන් A භාජනයේ ඇති ජලය ප්‍රමාණයෙන් කියන්නේ 7න් 5න් කියන එක. 7න් 5න් 5න් 3ක්. A භාජනයේ ඇති ජලය ප්‍රමාණයෙන් 5න් 3ක්. බලන්න මං අර කිව්ව හල් නයන්න මං අර කිව්ව හල් නයන්න මෙන්න මේ ප්‍රශ්නේ ඇතුළෙම තියෙනව නේද මේ? මොකද මේ තියෙන්නේ? A භාජනයේ ඇති ජලය ප්‍රමාණයෙන් 5න් 3ක්. ඒ කියන්නේ 7න් 5න් 5න් 3ක්. අපෙන් අහන්නේ 7න් 5න් 5න් 3ක් කීයද කියලා තමයි අහන්නේ. A භාජනයේ ඇති ජලය ප්‍රමාණයෙන් 5න් 3ක් B භාජනයට වත් කළ විට B භාජනයේ ඇති ජලය ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ 7න් 5න් 5න් 3ක් කියන්නේ කීයක්ද කියලා අහන්නේ. හරිනේ? ඊට පස්සේ කියනවා ඒක 7න් 3යි කියලා අපි හොයාගත්තා. ඊට පස්සේ දැන් B භාජනය සම්පූර්ණයෙන් පෙරවීම සඳහා තවත් මිලිලීටර 600ක ජලය ප්‍රමාණයක් අවශ්‍ය වේ. හරි. B භාජනයේ කොටස් සමාන කොටස් 7කට බෙදලා තිබ්බොත් එහෙම
සමාන කොටස් 3ක් වෙනකම්ම ජලය පිරලා තියෙනවා. තව කොටස් 4ක් යනකම්ම ජලය පිරලා නැහැ. කොටස් 4ක්ම ජලය පිරලා නැහැ. එහෙනම් අපි එක කොටසක් කීයද කියලා හොයාගන්න 600 බෙදුවා 4ෙන්. 600 4ෙන් බෙදුවා. දැන් මේකේ අපෙන් අහන්නේ B භාජනයේ ධාරිතාවය කොපමණද කියලානේ. B භාජනයේ ධාරිතාවය කියන්නේ 604ෙන් බෙදුවම 150යි කියලා එන්නේ මෙන්න මේ එක කොටසක්. 4 බෙදුවට පස්සේ එක කොටසක්. එහෙනම් සම්පූර්ණ ධාරිතාවය හොයන්න එක කොටසක් වගේ ඒවා කොටස් 7ක් තියෙනවලු. එක කොටසක් කියන්නේ මිලිලිටර 150ක්. ඒ වගේ 7 ගුණයක් හොයන්න ඕනේ. 150 7ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා 1050යි කියලා එනවා. මිලිලිටර 1050යි කියලා එනවා. හරි. ඊට පස්සේ දැන් ඒ භාජනයේ ඉතිරි ජල ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? අපි හොයාගත්තා B භාජනයට දැම්මේ 7න් 3ක කොටසක් කියලා. A භාජනයේ 7න් 5ක් තිබ්බා. 7න් 3ක් B භාජනයට දැම්මා. එහෙනම් 7න් 5න් 7න් 3ක් අඩු කරා නම් හරිනේ. 7න් 5න් 7න් 3ක් අඩු කරා නම් හරි. මේකේ පොදු හරය විදියට වෙනම ඉලක්කමක් ගන්න ඕනේ නැහැ. දෙකේම 7 කියන එක පොදුයි. ඒකින්ද පොදු හරය විදියට 7 ගත්තා. 5 රින 3 7න් 2යි. ඒ කියන්නේ ඒ භාජනය සමාන කොටස් 7කට බෙදුවොත් එහෙම සමාන කොටස් 2ක් වෙනකම්ම සමාන කොටස් දෙකකටම වතුර පිරලා තියෙනවා. ඊට පස්සේ අන්තිම එකේ අහනවා භාජන දෙකේ ජල පරිමාණ සමාන කිරීමට සම්පූර්ණයෙන් පිරී ඇති B භාජනයෙන් ජලය මිලිලිටර කීයක් A භාජන වත් කළ යුතුද? අපි දන්නවා B භාජනයේ තියෙන ජලය මිලිලිටර 1050යි කියලා දන්නවා. 1050යි කියලා දන්නවා. B භාජනයේ තියෙන්නේ අර කොටස් සමාන කොටස් 7කට බෙදලා ඒ වගේ කොටස් දෙකක්නේ. සමාන එක කොටසක් කියන්නේ 150යි. මිලිලිටර 150. ඒ වගේ කොටස් දෙකක් කියන්නේ ඒක දෙකෙන් වැඩි කරාම 300ක් කියලා එනවා. එහෙනම් A භාජනයට වැඩිය B භාජනයේ කොච්චරක් තියෙනවද කියලා හොයාගන්න B භාජනයෙන් B භාජනයේ ඇති ජලයේ පරිමාණයෙන් A භාජනයේ ඇති ජලයේ පරිමාණය අඩු කරන්න ඕනේ. මිලිලිටර 750ක් ආවා. දැන් ඔය 750ම B භාජනයෙන් ඔය 750ම A භාජනයට දැම්මොත් එහෙම B භාජනයේ 300ක් ඉතුරු වෙනවා. A භාජනය සම්පූර්ණයෙන්ම පිරෙනවා. අපෙන් අහන්නේ භාජන දෙකේ ජල පරිමාණ සමාන කිරීමට සමාන වෙන්න නම් මෙන්න මේ වැඩිපුර තියෙන කොටස ඒකෙන් භාගයක් නේද දාන්න ඕනේ. වැඩිපුර තියෙන කොටසෙන් භාගයක් දාන්න ඕනේ. එහෙනම් වැඩිපුර තියෙන්නේ 750යි. ඒකෙන් 375ක් දැම්ම නම් හරි. 750 දෙකට බෙදුවම 375යි. එතකොට බලාගන්න මෙතන 1050ක් තිබ්බා. මිලිලිටර ජලය මිලිලිටර 1050ක් තිබ්බා. ඕකෙන් 375ක් අඩු වෙනවා. ඕකෙන් 375ක් අඩු වෙනවා. 1050න් 375ක් අඩු කරාම බිංදුවෙන් 5ක් බෑ. මේ පැත්තෙන් එකක් ගේනවා. 10න් 5ක් 5යි. 5න් 7ක් නෑ. 4යි මෙතන ඉතුරු වෙන්නේ. 4න් 7ක් බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් ගේනවා. මෙතනින් නෑ. එහෙනම් මෙතනින් ගේන්නේ. මෙතනින් එතකොට 14යි. 14න් 7ක් 7යි. මෙතන 9ක් වෙනවා. 9න් 3ක් 6යි. 9න් 3ක් 6යි. 675යි. මේ පැත්තේ භාජනයේ A භාජනය බලන්නකෝ. A භාජනයේ මිලිලිටර 300ක් තිබ්බා. තව මිලිලිටර 375ක් A භාජනයට දැම්මා. එහෙනම් ඒකෙත් එනවා 0.5යි 5යි 0.7යි 7යි 3යි 3යි 6යි කියලා. 675ක් එනවා. 675ක් එනවා. එහෙනම් A භාජනයේ B භාජනයේ ජලයේ පරිමාණ සමාන කරන්න නම් මිලිලිටර කොච්චරක් B භාජනයෙන් A භාජනයට දාන්න ඕනද? 375ක් දාන්න ඕනේ. තේරුණාද? මේ වගේ භාග ගාණක් ගත්තාම අනිවාර්යයෙන්ම භාග ගාන හොඳට කියවන්න. කියවලා හොඳට තේරුම් අරන් ඒකේ තියෙන මෙන්න මේ වගේ තැන් අඳුරගන්න. A භාජනයේ ඇති ජලයේ ප්‍රමාණය n කියන එක. ඊට පස්සේ භාජනයේ සම්පූර්ණයෙන් පිරවීම සඳහා තවත් මිලිලිටර 600ක්. මේ කියන්නේ පිරලා තියෙන ප්‍රමාණය ගැන නෙවෙයි ඉතුරු ප්‍රමාණය ගැන. තවත් මිලිලිටර 600ක්. ඊට පස්සේ මේ තියෙන භාජන දෙකේ ජල පරිමාණ සමාන කිරීමට සමාන කරන්න තමයි මේ කොච්චරක් දාන්න ඕනද කියලා අහන්නේ. ඔය වගේ තැන් අඳුරගෙන
ගානට උත්තරය ලියන්න තියෙන්නේ.